හයි ළමයි ඔයාලට කොහොමද මං හිතනවා හොඳින් ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එකේ මං ඔයගොල්ලන්ට කියලා තියෙනවා මාළුවෙක් දෙනවා කියලා. ඔව් අනිවාර්යයෙන් මෙහෙම මාළුවෙක් ඔයගොල්ලන්ට දෙන්න මං හිතාගෙන ඉන්නවා. ඒ මාළුවා දෙන්නේ කොහොමද? ඒ දේවල් ගැනත් අපි කතා කරමු. හරි ඉතින් එහෙනම් වීඩියෝ එක පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම ඉතින් මේ කියන්න බෑයි. එහෙනම් channel එක subscribe කරලා හැමදාමත් කියනා වගේ bell icon එකට පයින් පාරක් ගහලා all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලොන්ගේ ළඟටම ගෙන්න ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ මම සාමාන්‍ය වීඩියෝ දානවා අඩුයි මේ දවස් ටිකේ මොකද විභාග කටයුතු හින්දා වීඩියෝ එක දිගට ගේන්න අමාරුයි. හැබැයි තව ටික කාලයක් ගියාට පස්සේ වීඩියෝ මට එක දිගට අරන් එන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මං කලින් වීඩියෝ එක දාලා තියෙන කලින් වීඩියෝ එක දාලා තියෙන්නේ මේ ටැංකිය මෙතනට ගෙනල්ලා මේ මාළු ටික දාන වීඩියෝ එක. හැබැයි මං ওই ටැංකිය උතන තියන්නේ නැහැ මොකද මට වීඩියෝ කරන්න එහෙම ගියාම ඉර එළිය කෙලින්ම එනවා. එතකොට මට මේ ෂෝට් වීඩියෝ එකක් දාගන්නවත් වීඩියෝ කරන්න බෑ. ඉතින් මං ටැංකිය ওই පැත්තට හරවන්න යන්නේ දැන් ජනේලෙත් එක්ක තියෙන පැත්තට හරවන්න යන්නේ මොකද එතකොට ඉර එළිය කෙලින්ම ටැංකියට එන්නේ නැහැ. මාළු ටික පැහැදිලිව වීඩියෝ කරගන්න එහෙම පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් ටැංකිය හදන වැඩේ එක ඔහොම වුණාවේ අපි කතා කරමු අර මාළුවා දෙනවා කිව්වේ ආන් ඒ ගැන. ඉතින් දැන් channel එකේ subscribersලා ඉන්නවා 300ක්. මං ඕගොල්ලන්ට මාළුවාව දෙන්නේ channel එකේ subscribersලා 500 සම්පූර්ණාට පස්සේ. දෙන්න හිතන් ඉන්නේ ඔස්කා මාළුව. ඔයගොල්ලෝ දන්නවා මම වැඩිපුර දැන් වීඩියෝ කරෙත් මේ දවස් ටිකේ ඔස්කාගේ ටැංකිය තමයි මං ගාව වෙනමත් තව ඉන්න ඔස්කලා ටිකක්. මං එතනින්ම හොඳ මාළුවෙක්ව මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 සම්පූර්ණාට පස්සේ හදන කෙනෙක්ට දෙනවා. ඉතින් ඒක දෙන්නේ කොහොමද කියන එක අපි වීඩියෝ එක තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ කතා කරගමු. හරි ඔයාලට පේනවා ඇති මම ටැංකිය උඩ තිබ්බ දැල එහෙම අයින් කරලා ෆිල්ටර් එහෙම ගලවලා අයින් කරගත්තා. දැන් අපේ ඔස්කා මාළු ටික අල්ලගෙන දාගමු බේසමකට. ටැංකිය කලින් වතුරටම තමයි අපි මාළු ටික දාගන්න ඕනේ. කියන්නේ අලුත් වතුරට දාන්න හොඳ නැහැ මාළු අවුල් යනවා. හරි ඉතින් එහෙනම් අපි මාළු ටික අල්ලගෙන ඉමු. අසකුටද කියලා. सेवल हरणो उसका बड़ा कर रहे हैं දැන් තන අනේ දැන් මට හුඩු අයියෝ අයියෝ හරියන්නේ නැහැ ඕක හරියනම් ඕගොල්ලෝ දකින්න ඇති මම මාළු 3 දෙනා අල්ලලා දාගත්ත බේසමට ඔක්සිජන් ලයින් දෙකකුත් දීලා තියෙන්නේ මාළු ටිකක් වෙලා ඕකේ ඉන්න හින්දා. හරියනම් අපි ටැංකිය එහා පැත්තට කරලා ඒක සෙටප් වෙනකන් අර මාළුවා දෙන එක ගැන කතා කරමු. දැන් මට ඕගොල්ලෝව කන්ටැක්ට් කරගන්න විදිහක් තියෙන්න බෑ. ඒකට විසඳුම තමයි මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා WhatsApp channel එකක link එකක් දාලා තිනවා. ඔයාලට පුළුවන් ඒ channel එකට join වෙන්න. join වෙලා ඉන්න. එතකොට මං අදාළ කාලය ආවම මේ WhatsApp channel එක හරහා අප්ඩේට් අරන් එනවා ඕගොල්ලන්ට. තව මේ giveaway එකේදී මේ මාළුවව ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් ඕගොල්ලෝ හදන්න කැමති හදන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හදන්න පුළුවන්කමක් තියෙන ආස කෙනෙක් ඉන්නවනම් ඔස්කා මාළුවව ඕනේ giveaway එක ඕනේ කියලා ෆෝන් නම්බරෙත් එක්ක මේකට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම ඒකෙන් කෙනෙක් තෝරගන්නවා. ඕගොල්ලන්ටත් මම ඒක අනිවාර්යයෙන්ම කියනවා. මාළුව දෙන එක හිටන් වීඩියෝ එකක් අරගෙන එනවා අනිවාර්යයෙන්ම. හරි එහෙනම් ඔයාලට පේනවා ඇති කතාවෙන් මම දැන් ටැංකිය එහා පැත්තට හරවගෙන වතුර එහෙම පුරවලා ෆිල්ටර් එක එහෙම දාලා තියෙන්නේ. දැන් මේකට ලුණු ටිකක් එහෙම දාලා මෙතනින් බ්ලූ ටිකක් දාලා පොඩ්ඩක් සයිකල් වෙන්න තියන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා ඇති මම ලුණු ටිකක් දාගන්නවා. තව මෙතනින් බ්ලූ ටිකක් එහෙම දාගන්නවා.
ඊට පස්සේ ටික වෙලාවක් ටැංකිය සයිකල් වෙන්න දීලා මාළු ටික එකතු කරගන්න ඕනේ. මේ ටැංකිය සම්පූර්ණයෙන්ම අස් කරනවා. මොකද මේ ওই පැත්තට ගන්න විදිහක් නැහැ. වතුර භාගයක් විතරක් අයින් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඉතින් අස් කරන්න උනා. ඒක කරන්න දෙයක් නැහැ. මාළු ටිකක් ලොකු හින්දා ලොකු අවුලක් වෙන එකක් නැහැ. අපි ඇක්ලිමේට් පාරක් දාලා මාළු ටික එකතු කරගමු. ඔයාලට මතක ඇති මං කලින් මේ ටැංකියට ඔස්කා මාළු දාන වීඩියෝ එකකුත් අරගෙන ආවා. එතකොට ටැංකිය අර කලින් පැත්තේ තිබ්බේ. දැන් ওই පැත්තට හැරෙව්වා. එතකොට ඔය යට මං නිකන් ලීයක් තියලා තිබ්බේ. දැන් මේ පොඩි ග්‍රිෆ්ට් කෑල්ලක් වගේ මට ලී කොටයක් හම්බුණා. මේ ඒකේ මේ පැත්තට නිකන් ආධාරයකට වගේ තියලා තියෙනවා. ටැංකිය වැටෙන්නේ නැහැ. හැබැයි නිකන් මේ පැත්තට පොඩ්ඩක් බරයි වගේ. ඒ හින්දා මං එතනට ඒ ලී කොට කෑල්ලත් හේතු කරලා තියෙන්නේ. ඉතින් ඒ ලී කොට කෑල්ලත් ඇහෙන්න අපි එතනට මොනවා හරි මල් පෝච්චි එහෙම තියලා ලස්සන කරලා ගමු. ඔයාලට පේන ඇති මම දැලත් උඩින් වහගත්තා. ওই දැලේ මම දැනට ඔයගොල්ලන්ට පේනවා නම් හොඳට බැලුවොත් පේනවා RGB ලයිට් පටයක් යවලා තියෙන්නේ. ඒ කියන්නේ తాවකාලිකව විතරයි ඔක තියලා තියෙන්නේ. මොකද ටැංකියට අර එළිය එන්න ඕන හින්දා తాවකාලිකව RGB පටිය ඔයගොල්ලන්ට පේන ඇති මම දැන් පත්තු කරලා පෙන්නනවා. ටැංකියට හොඳට එළිය තියෙනවා ඒක. මේ ඕෆ් ඔන් කරාම ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ටැංකියට හොඳට එළිය තියෙනවා. මම తాවකාලිකව විතරයි ඔක තියලා තියන්නේ. මේ වෙන මේ වයිට් ලයිට් එකක් ගෙනල්ලා දාන්න ඕනේ ඔකට. ඕගොල්ලන්ට පේන ඇති මම මල් පෝච්චියක් ගෙනල්ලා තියාගත්තා. ඒකේ මේ එළියට ආපු අත්තකින් පල්ලෙහාට මුල් ඇදලා තියෙනවා. මොකද අර මගේ පොකුණ මටේට ওই පෝච්චි ටික තියලා තිබ්බේ. ඒතකොට පොකුණට අතු ගිහිල්ලා මුල් ඇදලා තිබ්බ පල්ලෙහාට මම ඒක ගෙනල්ලා ඕකට දැම්ම බලමු ඔස්කා මාළුවෙක් කොයි ටික තියාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇදලා ටැංකිය ඇතුළට පෙරලා ගනිත කියන්නත් බෑ. බලමුකෝ අපි ඒක බලමු. ඔයාලට පේන ඇති ඔස්කා මාළු ටික ඉන්නවා. අඩ වෙලා තියෙන්නේ. ඉතින් දන්නවනේ අස් කරන්න ගියාම මේගොල්ලෝ වතුරත් ගැසුවා ඉස්සෙල්ලා. දැන් ඉතින් පොඩි ඇක්ලිමේට් පාරක් දාගමු. මම අපේ ටැංකියෙන් වතුර ටිකක් අරන් ඔස්කාලා ඉන්න බේසමට දාගන්නවා. ඔහම විනාඩි 5න් 5ට වගේ වතුර පොඩ එකතු කරාට පස්සේ එකතු කරලා විනාඩි 20ක් විතර තිබ්බට පස්සේ මාළු ටික හොඳට ඇක්ලිමේට් වෙලා වතුරට හුරු වෙනවා. හරියනම් මම පොකුණේ හිටියා ප්ලැකෝ කෙනෙක්. ඇල්බයිනෝ ප්ලැකෝ කෙනෙක් හිටියා. එයාවත් අරගෙන එන්න ඕනේ. මොකද එයාව ටැංකියට දාලා තිබ්බම අර ඉස්සරහා වීදුරේ මෙයා ඇතිලි ඩීසෙවල ටික එහෙම කනවනේ. LG එහෙම හැදෙන්නෙත් නැහැ. LG හැදෙනවා අඩුයි. එතකොට ටැංකි වීදුරවත් හොඳට පිරිසුදුව තියාගන්න පුළුවන්කම තියෙනවා. එයාවත් එකතු කරගන්න ඕනේ ටැංකියට. හරිනේ ඔයගොල්ලන්ට පේන ඇති අර මං ගේ කොට කෑල්ලක් තියාගත්තා කියලා. එතනින් මම මල් පැලයක් තියාගත්තා. ඕක ප්ලාස්ටික් එහෙම නෙමෙයි මේ නැචරල් ප්ලාන්ට් එකක්. ඔයගොල්ලන්ට පේන්නේ මම පෝතෝස් වලකුත් ගෙනල්ලා පල්ලෙහෙන් තියාගත්තා. ඔය පෝතෝස් වල ඔහම කොටේ දිගේ ටැංකිය දිහාවට මරන් යන්න පුළුවන්. ඉතින් මේ ඕව වෙනවා ඉක්මනට. අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් අර කැමරාවෙන් බලනවා වගේ නෙමෙයි S2කින් බලද්දි තමයි ලස්සන මේ පේන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා ඇති අන්තිමට ඔහොම තමයි පේන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අර මම කියපු කොට කෑල්ල එහෙම තියෙනවා. ඒකේ පොතු වගේ තියෙන මේ ටික නම් කොටේ වේලනවත් එක්ක මේ පොතු ටික අයින් කරලා දාන්න පුළුවන්. දැන් ටැංකිය සම්පූර්ණයෙන්ම සෙටප් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන මාළු ටික ටැංකියට දාගන්න. මාළු ටිකත් හොඳටම ඇක්ලිමේට් වෙලා ඉන්නේ. හරි ඉතින් අපි අපේ ගෝල්ඩන් කොපෝස් කව මුලින්ම දාගමු. එයාගේ නම් සාමාන්‍යයෙන් මේ තදට පේන්න කලර්ස් තියෙනවා. අනිත් දෙන්නගේ තමයි පාට ටිකක් අඩු. ආයෙ තව එකක් ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ. මොකද මේ මට අර වීඩියෝ එක දිගට අරන් එන්න අමාරුයි. සති දෙකකට එකක් වගේ තමයි වීඩියෝ වැටෙන්න දාන්නේ. මේ දවස්වල විභාග ළඟ හින්දා පොඩ්ඩක් ඒකටත් ගේමක් ගහගන්න ඕනේ. නැත්තම් මේ ගෙදර ඉඳලා තමාරයි YouTube කරලා තමාරයි ඉතින් ඒ ටික කරගන්නත් ඕනේ. වීඩියෝ පොඩ්ඩක් පරක්කු වෙයි. තව මාස දෙක තුනක් ගියාට පස්සේ දෙකමාරක් ගියාට පස්සේ වීඩියෝ එක දිගට අරන් එන්න පුළුවන්. හොඳ වීඩියෝ මාළු හදන ඒවා එහෙම අරන් එන්න පුළුවන්. ඒකට කරන්න වැඩකුත් නැති හින්දා අනිවාර්යෙන්ම සුපිරි වීඩියෝ ටිකක් අරන් එන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන්ම ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe නොකරනම් වීඩියෝ එක බලන්නේ. වීඩියෝ එකකට like එකක් දාලා channel එකට subscribe පාරක් දාලා කලින් කිව්වා වගේ bell icon එකට පයින් පාරක් ගහලා all දාලා තියාගන්න. හරිනම් අපි මාළු ටික දාගත්ත. අපේ ප්ලැකෝ ඉන්නවා. එයාවත් දාගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති. අඟල් 4ක් 5ක් විතර තියා. 5කුත් නෑ අඟල් 4ක් වගේ. හරි ඉතින් එයාව මම දාගත්ත. ගොඩක්ම අර LG හැදෙන එක නවත්තන්න. ඒතර වීදුරු LG හැදිලා පේන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මාළු 3 දෙනා දාගත්ත. දැන් ඉතින් දාගත්ත ගමන් ටැංකියට එකතු කරගත්ත ගමන් හින්දා පොඩ්ඩක් අර වතුරට හුරු වෙනකම් පොඩි වෙලාවක් යනවා. ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්නේ. හැබැයි ඉතින් එහෙමත් නෑ. මේ ස්ට්‍රෙස් වෙලා කිව්වට ඉතින් එහෙම නෑ. උන්ට ඉන්නවා ඇක්ටිව් එකේ ඉන්න අවුලක් නෑ. මාළුම තව පැය භාගයක් විතර ගියාට පස්සේ හොඳට මාළුට ගිනි ටැංකියේ.
හරි ඉතින් ඔයාලට පේනවා ඇති ටැංකිය අමුතු ලුක් එකක් තියෙන මේ සෙටප් එකත් එක්ක මල් පෝච්චි එකත් එක්ක එහෙම. හැබැයි ඔය RGB ලයිට් පටිය නම් මහා වස කැතයි. මොකද අර මේ වෙසක් එකට බල්බ් දාලා වගේ තියෙන්නේ අවුලක් නැහැ මේ දැනටනේ මම වයිට් ලයිට් එකක් ඔකට ගෙනල්ලා දානවා. දැනට අර తాවකාලිකව මම ඕක දැම්ම මං ගාව දැන් මේ වෙලාවේ වෙන ලයිට් එකක් නැහැ. ටැංකියේ එළිය ගන්න ඕන හින්දා තමයි මම ඕක දැම්මේ. පස්සේ ලයිට් එක මාරු කරනවා. අවුල නැහැ ඉතින් අමුතු ලුක් එකක් තියෙනවා. දැන් නම් මාළු ටික එකතු කරලා පැය භාගයක් වගේ මාළු ටික හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා දැන්. ඉස්සෝ ෆීඩ් කරන වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් බලලම යන්න. ඔයගොල්ලෝ මතක් කරන්න ඕන giveaway එක දෙනවා ඔකේ 500 ඒකේ වගේ දිගින් දිගටම සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 1000 1500 ඔහොම දිගටම කරගෙන යනවා. channel එකත් එක්ක ඉතින් subscribe කරලා එකතු වෙලා ඉන්න. මටත් උදව්වක් විදිහට. මං කියෝන් අපේ ඔස්කා මාළුන්ට ඉස්සෝ ෆීඩ් කරන්න තමයි යන්නේ. බලමු. මං ඒගොල්ලන්ට ඊයේ කන්න දුන්නෙත් නෑ මේ වීඩියෝ එක කරන්න ඕන හින්දම. දැක්කත් දෙනකම් බලාගෙන ඉන්නවා ළඟට ඇවිල්ලා. හරි ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මං කලිනුත් ඔය ඔස්කට මේ ලීඩ් කරා කලින් වීඩියෝ එකේ. එතකොටත් එයා මේ අර දීපු මාළු කෑල්ලට නේ පැන්නේ මගේ ඇඟිල්ලට. ඇඟිල්ල හපලා ඉන්නවා මේ කන්න කලින්. ඕක මේ මං හිතන්නේ උට අර හරියට අල්ලගන්න බැරුව ඇති ඒක. ඔයගොල්ලෝ පේනවා ඇති ඉතින් ඔස්කා මාළු කියන්නේ කෑම එකට ගහලා කන්නේ කෙලින්ම මුකුත් නෑ ආයේ. ඔය RGB ලයිට් එක මාළුන්ට හානියක් නැහැ. ගානට ටැංකියට එළිය තියෙනවා. අර අපිට බලද්දි තමයි ඇස්වලට බලද්දි නිකන් අර එන කැතයි. ඉතින් ඒක ඇත්තටම කිව්වොත් පස්සේ ඉක්මන ලයිට් එකක් ගෙනත් දාන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් කෑමට තියෙන රුසියෝ කෑම දාසලා තමයි ඔස්කලා කියන්නේ. කොච්චර දුන්නත් මදි මලම පෙරේත මාළු జాතියක් තමයි ඔස්කලා කියන්නේ. හරි එහෙනම් අදට වීඩියෝ එක කොහොම තමයි. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. එතකොට තමයි මට මේ තව තව වීඩියෝ එහෙම කරන්න ආස හිතෙන්නේ. මේ වැඩ ඉස්සරහට කරගෙන යන්න වැඩිපුර ආසාවක් එන්නේ. ඉතින් අර giveaway එක ගන්න කැමති කට්ටියත් මාළුවා ගන්න කැමති කියලා ඔයගොල්ලෝගේ නම්බර් එක දාගෙන යන්න. මං ඉතින් කෙනෙක් තෝරලා ඒ වැඩේ කරනවා. ආයේ මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා අර මම කිව්ව WhatsApp channel එකට join වෙන්න පුළුවන් link එක. ඒකෙන් channel එකට join වෙලා ඉන්න. එතකොට මට පුළුවන් අලුත් update ඒකෙන් දැනුම් දෙන්න. අර කලින් කිව්වා වගේ මේ දවස්වල වීඩියෝ අරන් එන්න පොඩ්ඩක් පරක්කු වෙයි. කල්ලාර අරන් එන්නේ. හැබැයි ඉස්සරහට දිගින් දිගටම වීඩියෝ අරන් එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. තවත් දවසක අලුත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.